ඔබට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා රාවණ වර්ල්ඩ් වෙතින්. වර්තමානයේ වන විට අපි හැමෝටම නැතුවම බැරි උපකරණයක් තමයි ජංගම දුරකථනය. එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එක කියලා කියන්නේ. ඒකට හේතුව තමයි බොහෝ දෙනෙක්ට ඉගෙනීම් කටයුතු වලට, ව්‍යාපාරවලට, සෝෂල් මීඩියා යූස් කරන්න වගේ ගොඩක් දේවලට ස්මාර්ට් ෆෝන් එක භාවිතා කිරීමෙන් වැඩි පහසුවක් සැලසෙන එක. ඉතින් මෙන්න මේ වගේ කරුණු නිසා බොහෝ දෙනෙක් ජංගම දුරකථන භාවිතයට යොමු වෙලා තියෙනවා. ඒ කොහොම වුණත් අධික ලෙස ජංගම දුරකථන භාවිතය අපේ ශරීරයට ඇති කරන්නේ හොඳ බලපෑමක් නන් නෙවෙයි. ඉතින් මේ හින්දා අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් ස්මාර්ට් ෆෝන් භාවිතා කිරීමෙන් අපේ ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් කිහිපයක් පිළිබඳව. ඉතින් මේ අහිතකර බලපෑම් මොනවද කියලා දැනගන්න රැඳෙන්න වීඩියෝ එකේ අවසානය තෙක්ම. බොහෝ දෙනෙක් දැනටමත් දන්නවා රාත්‍රී කාලයේදී ෆෝන් භාවිතා කිරීමේදී ඒවායේ ඇති විකිරණ අපේ ශරීරයට අනතුරුදායකයි කියලා. නමුත් ඔබ නොදන්නා තවත් කරුණක් තමයි ජංගම දුරකථනවල තිරයෙන් පිටවන බ්ලූ ලයිට්. එහෙම නැත්නම් නිල් ආලෝකය අපේ ශරීරයට ඉතාමත් අනතුරුදායක බව. මේ නිල් ආලෝකය රාත්‍රී කාලයේදී අපේ නිින්ද අවුල් කරන අතර තවත් මාරාන්තික රෝග රාශියක්ම ඇති කිරීමට හේතු වෙනවා. රාත්‍රී කාලයේදී ජංගම දුරකථනයේ තිරය දෙස වැඩි කාලයක් එක දිගට බලා සිටින විට මෙම නිල් ආලෝකය මගින් අපේ ශරීරයේ තියෙන මෙලටොනින් කියන හෝමෝනය නිපදවීමට බාධා ඇති කරනවා. මෙන්න මේ මෙලටොනින් හෝමෝනය තමයි අපේ ශරීරය සංසුන්ව තබා ගැනීම, නිින්ද ඇති කිරීම වැනි කරුණු සඳහා වැදගත් වෙන්නේ. ඉතින් රාත්‍රියේදී ජංගම දුරකථන තිරයෙන් පිටවන නිල් ආලෝකය මගින් මෙම මෙලටොනින් නිපදවීමට බාධා කිරීමෙන් අපේ ශරීරයට ඇතිවන හානිය පිළිබඳ එකින් එක අපි දැන් කතා කරමු. අංක 1. ඇසට සිදුවන බරපතල හානි. රාත්‍රියේදී නිින්දට පෙර වැඩි කාලයක් ෆෝන් එකේ තිරය දෙස බලා සිටින විට එයින් පිටවන නිල් ආලෝකය මගින් ඇසේ දෘෂ්ටි විතානයට දැඩි ලෙස හානි සිදු කරනවා. එවිට ඇසේ කහ බිඳුව හානි වීමෙන් ඔබ ඉදිරියේ තිබෙන රූප ඇසට නාභිගත කරගෙන බැලීමට අපහසු වෙනවා. වැඩි කාලයක් ජංගම දුරකථනයේ තිරය දෙස බලා සිටින විට ඔබ ඉදිරියේ තියෙන රූප බොඳ වෙලා පේන්නේ මෙන්න මේ හේතුව නිසා. මේ වයස්ගත වීමට පෙර ඇසේ සුද ඇති කිරීමටද හේතු වෙන්න පුළුවන්. අංක 2. නිදා ගැනීමේ ගැටලු ඇතිවීම. අපි මුලිනුත් සඳහන් කළ ආකාරයට නිල් ආලෝකය මගින් අපේ නිින්ද ඇති කරන හෝමෝනය වන මෙලටොනින් නිපදවීම අඩු කරන බව අපි දැනටමත් දන්නවා. මේ මෙලටොනින් මගින් තමයි අපේ ශරීරයේ රෙස්ට් සර්කල් එහෙම නැත්නම් විවේක චක්‍රය පවත්වාගෙන යන්නේ. ඉතින් මේ මෙලටොනින් නිපදවීමට බාධා සිදු වූ විට රාත්‍රියේදී නිින්ද නොයාමේ ගැටලු ඇති වෙනවා. ඒ වගේම මෙලටොනින් නිපදවීම අඩපණ වී විවේක චක්‍රයට බාධා වීමෙන් අපේ ශරීරයට තවත් බලපෑම් කිහිපයක් ඇති කරනවා. ඒ තමයි හදවත් ආශ්‍රිත රෝග, ප්‍රතිචාර දැක්වීමට පමා වීම, කෙටි අමතක වීම, මානසික ආතතිය හා සම ආශ්‍රිත ගැටලු. අංක 3. පිළිකා ඇතිවීමේ අවදානම. රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් ජංගම දුරකථන භාවිතය නිසා ඇතිවිය හැකි බරපතලම තත්ත්වය තමයි පිළිකා අවදානම. ජංගම දුරකථන තිරයෙන් පිටවන නිල් ආලෝකය මගින් අඩපණ කරන මෙලටොනින් හෝමෝනය සතුව පිළිකා අවදානමට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් පවතිනවා. ඉතින් නිල් ආලෝකය නිසා මේ මෙලටොනින් හෝමෝනය නිපදවීමට බාධා වීමෙන් අපේ ශරීරය පිළිකා තත්ත්වවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් පවතිනවා. ඉතින් දැන් ඔබට පේනවනේ රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් ෆෝන් යූස් කරන එක අපේ ශරීරයට කොතරම් බලපෑමක් ඇති කරනවද කියලා. ඉතින් මේ රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානම අඩු කරගන්න නම් අපට හැකිතාක් අඩුතරමින් රාත්‍රී කාලයේදීවත් වැඩි කාලයක් ජංගම දුරකථන වලින් ඈත් වී සිටීම ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් අද මේ වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට ලයික් කරලා තවත් කෙනෙකුට නරඹන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තවත් මෙවැනිම වීඩියෝ නරඹන්න අපේ YouTube channel එකත් subscribe කරන්න.